අයිබෝවන් සුබ දවසක් කියනවා ඔයාට. වයිරල් මින්ට් YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. මාසේ අන්තිමට සල්ලි වලට මොකද උනේ කියලා කල්පනා කරනවද? පඩි අතට ගත්තම දැනෙන සතුට සතියක් යද්දි නැති වෙලා යනවද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. අදින් පස්සේ ඒ ප්‍රශ්නේ ඉවරයි. ඇත්තටම මුදල් වලට මොකද උනේ කියලා හිතා ගන්න බැරි අපේ වරදක් නිසා නෙමෙයි. නිවැරදි සැලැස්මක් නැති නිසා. මුදල් කළමනාකරණය කරනවා කියන්නේ මසුරුකම නෙමෙයි. මහන්සියට වටිනාකමක් දෙනවා කියන එක. කොච්චර හම්බ කරත් සල්ලි වලට මොකද උනේ කියලා හිතා ගන්න බැරි ඔයා බලන්න ඕන වීඩියෝ එකක් තමයි මම අද අරගෙන ආවේ. හරි. අපි යමු වීඩියෝ එකට. ඔයා මේකට ගන්න ඕන CR පොතක්. මම අරගෙන තියෙන CR පොත පිටු 40 තනි රෝල් පොතක්. මේ පොත දැක්කම ලියන්න ආසාවක් ඇති වෙන නිසා මම පොතට පිට කවරයක් දාලා ගැලපෙන ඉමේජ් එකක් හදාගෙන අලවලා තියෙනවා. මේක ඉතින් ඔයා කරන්න ඕනේ කියලා නැහැ. 2026 Annual Expenses Overview වාර්ෂික වියදම් විශ්ලේෂණය. මේ chart එකෙන් මාසෙකට යන වියදම් වෙන වෙනම බලා ගන්න පුළුවන් වගේම වාර්ෂික වියදම් ගැනත් හරිම පහසුවෙන් බලා ගන්න පුළුවන්. මම වියදම් කොටස් 5කට බෙදාගෙන තියෙනවා. අංක 1 ෆුඩ්. ෆුඩ් කියන කොටසේ අනිවාර්යයෙන්ම කෑමට අවශ්‍ය දේවල්. අංක 2 මෙඩිසින්. මෙඩිසින් කිව්වම බෙහෙත් ප්‍රතිකාර සඳහා යන වියදම්. අංක 3 යුටිලිටීස් සහ යුනිවර්සල් නීඩ්ස්. සියලුම බිල්පත් වලට යන වියදම් සහ ගෑස් ඉන්ධන වගේ දේවල්. ඒ වගේම ආහාරයට ගන්නෙ නැති නමුත් හැම මාසයකම අත්‍යවශ්‍ය වන සේදුම්කාරක සනීප ආරක්ෂක ද්‍රව්‍ය වලට යන වියදම් මේ කොටසට ඇතුළත් කරනවා. අංක 4 non-essential අනවශ්‍ය වියදම්. අත්‍යවශ්‍ය නොවන හැම වියදමක්ම මම මේ කොටසට දානවා. මට අනුව නම් බිස්කට් කන එක වුණත් අනවශ්‍ය වියදමක්. ඒ හැම වියදමක්ම එකතු වෙන්නේ මේ කොටසට. අංක 5 එක්ස්ට්‍රා. එක්ස්ට්‍රා කියන්නේ අමතර වියදම්. පාටි වලට යද්දි වෙන වියදම්, හිතවතුන්ගේ ගෙවල් වලට යන්න වෙන අවස්ථාවලදී වෙන වියදම්, අමතර වියදම් විදියට තමයි මම දාන්නේ. මාසයක් කරන වියදම් ලියලා ඉවර වුණාම ඒ වියදම් මොන කැටගරි එකටද යන්නේ කියලා බලන්න ඕනේ. ඊට පස්සේ ඒ වගේ සම්පූර්ණ එකතුව වෙන වෙනම අරගෙන ඒ එන ගාන අදාළ මාසයට ඉස්සරහින් ලියන්න ඕනේ. දැන් ඔයාට මොන දේවල් වලටද වියදම් කරේ? ඒ කොච්චරක්ද කියලා පහසුවෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මාසෙට ගිය සම්පූර්ණ වියදමත් ඔයාට බලා ගන්න පුළුවන්. පැහැදිලිද? හරිම සරලයි නේද? ඔයත් මේ පොත හදන්න ලෑස්තිද? එහෙනම් I am ready කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාට පොත හදන්න මේ chart එක ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාට මේක එවන්නම්. print out එකක් අරගෙන වැඩේ පටන් ගන්න. දැන් යමු පොත ඇතුළට. මම පොත බෙදාගෙන තියෙන විදිය ඔයාට පේනවා නේද? ඔන්න ඉතින් අද කරන වියදම අදම ලියන්න ඕනේ. නැත්තම් අමතක වෙනවනේ. කාට හරි රුපියල් 5ක් දුන්නත් ඔයා මේ පොතේ ලියන්න ඕනේ. බලන්නකෝ හරිම සරලයි. ඩේට් කියන තැන බඩු ගෙනාපු දිනේ දැම්මා. ඩීටේල්ස් කියන කොටසේ පහලට ගෙනාපු දේවල් කරපු වියදම් ඔක්කොම ලිව්වා. ක්වන්ටිටි කියන තැන
ඒ බඩුවලට අදාළ ප්‍රමාණ ටික ලියාගෙන ගියා. ප්‍රයිස් කියන තැන ඒකට ගිය ගාන දැම්මා. දැන් හරි. අන්තිමට කෝඩ් කියලා තියෙන තැන ඔයා වියදම් කළ දේ මොනවටද වියදම් කළේ කියලා බලාගන්න ඒ කැටගරියකට අදාළ ඉංග්‍රීසි අකුරු දාගෙන යන්න. මම උදාහරණයක් විදියට මේ පොතේ ලියන විදිය දැන් ඔයාට පෙන්නන්න. තව ටිකක් පැහැදිලි වෙන්න ඒකත් හොඳින් බලාගන්නකෝ. කෑමට ගෙනෙන දෙයක් නම් F, බෙහෙතක් නම් M, බිලක් නම් ෆෝන් කාඩ් නම් සේදුම් කාරක වගේ දෙයක් නම් U, බිස්කට්, ෂෝටිස්, රයිස් ඒ වගේ දේවල් නම් N. ඔයාගේ ගෙදර කෙනෙක්ට උපන්දිනයට තෑග්ගක් ගෙනාව නම් ඒක E. ඒවා අමතර වියදම්නේ. මේ බලන්නකෝ. ඔයාලා මේ දකින්නේ මම ජනවාරි මාසයේ ලියලා තියෙන ඒවා. ඒ මාසේ ඉවර වුණාම අලුත් මාසයත් මම ඒ ළඟින්ම පටන් ගන්නවා. එහෙනම් පොත හදමු නේද? මේ පොත හදන්න අමාරු නැහැ. බලාගෙන හදන්න. මෙහෙම ලිව්වම මාසයක් අපිට ගියපු වියදම් සම්පූර්ණ වියදම් බලා ගන්න පුළුවන්. මාස 12ම ලියලා ඉවර වුණාම අවුරුද්දක වියදම් බලා ගන්න පුළුවන්. අවුරුද්දකට කොච්චර බත් කාලාද, බිස්කට් කාලාද, කොච්චර සබන් ගාලාද, කොච්චර ගමන් ගිහින්ද, කොයි තරම්නම් වියදමක් වෙලාද? ඔන්න ඔයාට දැන් සරලවම බලා ගන්න පුළුවන්. ඉතින් පොත හදන්න ලෑස්ති නම් කලින් කිව්වා වගේම I'm ready කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. චාට් එක ඕන නම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න අනිවාර්යයෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන අලුත් දවසක හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම ගිහින් එන්නම්. ඔයාට සුබදායි සුව දවසක්.